යෝගට් එකක්. ඔව්. ලක් පවුන්ස් වගේ යනවා. ඉතින් අපි නල්ලතන්නියට කලින් ලක්ෂපාන වතුයාය පැත්ත හැවුණා. ඒ පාරේ තමයි අපි යන්න ඕනි. හරිම ලස්සන පැත්තක්. ලස්සන කඳු වැටි තියෙනවා, ලස්සන තේ වතු තියෙනවා. ඒ වගේම ලක්ෂපාන ජලාශය ඔයාලට බලා ගන්න පුළුවන්. හරිම ලස්සනයි. ඒ වගේම ෆිෂින් හට් තියෙන්නේ මේ පාරේ තමයි. ඔයාලා නෙට් එකේ සර්ච් කරලා බලන්න ෆිෂින් හට් කියලා. හරිම ලස්සන තැනක්. ඇවිල්ලා නවතින්න පුළුවන් නම් මාරම ලස්සන තැනක්. ඒකේ අඩව දුන්නද? දුන්නා. අපර එක පොඩ්ඩක් යන්න. සතුටු වෙවම් මඩ. මොකද විතර බදින්න බෑ. මුවි වදින්න වෙන්නේ. මොකක්ද වදින්නේ? ඉතින් යාළුවනේ මේ හරියනම් හොඳම ලස්සන ගෙවල් ටිකක් තියෙනවා. ඉතින් මේක පහුණාට පස්සේ තමයි ඔයාලට ලයිම් කාමර කියන ගෙවල් තියෙන තැන් හම්බෙන්නේ. ඉතින් අපිත් ඉන්නේ රාජමාමාගේ ලයිමේ. ඇත්තටම හරිමම දුකයි මොකද රාජමාමා මේ වෙනකොට ජීවතුන් අතර නැහැ. ඉතින් රාජමාමා ඒ කරපු මෙහෙවර දැන් කරන්නේ රාජමාමාගේ පුතෙක් කෙනෙක්. හරිම හොඳයි ඒගොල්ලන්. හරිම සුවශීලී. ඉතින් අපි දැන් රාජමාමාගේ ලයිමට ඇතුල් වෙන ගමන් ඉන්නේ. එහෙනම් යාළුවනේ ඔන්න ඉතින් අපි ලයිමට ආවා. ওই දකුණු පැත්තේ තියෙන කාමරේ තමයි අපිට වෙන් කරලා තියෙන කාමරේ. ඉතින් අපි දැන් මෙතන බැහැලා පොඩ්ඩක් වෙලා ඉන්නවා. අපිට හොඳ යාළුවෙක් හම්බුණා. ඉතින් මේ වань කවුද හුරතලා කියලා. හරිම දඟයෙක්. ඇත්තටම හරිම දඟයෙක්. ඉතින් ওই දඟලන්නේ අපිත් එක්ක සිරිපා කරුණා කරන්න යන්න. ඇත්තටම මේක ලොකු භයානක දෙයක්. ඉතින් අපි දන්නේ නැහැ ඇයිද කියලා. ඉතින් මේ තමයි එයාලගේ කෝවිල. ඒක තාම හදන ගමන් තමයි තියෙන්නේ. හලෝ කොහොමද දැන් අපි සිරිපා කරුණා කරන දෙයන්න යන්නේ. කට්ටිය ඉස්සරහෙන් යනවා. තාම උදේට කාලත් නැහැ. අපි ගිහිල්ලා සඳකල තැන්නේ ඉඳගෙන එතන තමයි කන්න ප්ලෑන් කරලා තියෙන්නේ. මේ දැන් යන ගමන් හරි මහන්සි මේ පොඩ්ඩටත්. ඉතින් මේ අද පොඩ්ඩක් වැහිබර කාලගුණයක් තමයි තියෙන්නේ. ගොඩක් වෙලාට වහී වගේ. අර පැත්තෙන් මීදුම නම් ගොඩක් තියෙනවා. බලමු මට දෙන්නද වහී වගේ. ඒ හින්දා මේ ලොකුවට වීඩියෝස් ටිකක් ගහ ගන්න බැරි ගියේ. අපි දැන් ෂුට් එකකින් කැලේට ඇතුල් වෙන්න යන්නේ. පෙතින් යම්පෙමු. කඩලා රෝඩ් එකේ එල්ලලා එල්ලලා එමෙ සුමුන සම්බන්ධ වෙවි ඉන්නේ. දැන් තමයි අපි මෙතනින් කැලේට ඇතුල් වෙන්නේ. ඉතින් කට්ටිය යන ගමන් ඉන්නේ. ඉතින් මේ අඩේ ගුඩා තමයි ඉස්සරහින් යන ජනක. හැමදාම වගේ සිරිපා නඩේ ගුඩා ආයා. අනික් කට්ටිය පිටිපස්සෙන් එනවා. පොඩි වැහි පොදයකුත් එනවා. ඉතින් ඇත්තටම ඉතින් මේ ගමනට වැහි පොද එච්චර අපිට බාධාවක් නෙමෙයි. මොකද ඕන දෙයකට ඔට්ටු වෙලා තමයි අපි එන්න ඕනේ.
මේ පැත්තෙන් එනකොට ලං යන වතුර ජලාශ තියෙනවා ඒක බලන්න පුළුවන්. සත්තු හම්බ වෙනවා ඔයාලට. ඒ හින්දා අවාරේ යනකොට ඇත්තටම පරිස්සමෙන් යන්න ඕනේ. මොකද ගොඩක් වෙලාවට සත්තු එලි බහින්නේ මේ කාලවලදී. හින්දා අපි පරිස්සමෙන් සිරිපා කරුණා කරන් යමු. අපේ පහට යාළුවෙකුත් වෙනවා. මෙයා එනවා විදිහට දිගියකින් පරිස්සම් වෙන්න ඕනේ. ඒක කනවා රිදෙනවා. අයින් කරන්න. ඊටිය බොන්න දිනවා අයින් කරනවද? ඔව්. මේ දුර නගින්න නැතුව කාලා බින්ගන්නත් කවන්නේ නැහැ නේද? නෑ ඇත්ත කියන්නේ. ඔව්. ගොඩක් දුර කයනවා කේස්වා. එල්ලෙන්නේ නැහ හිමින්නේ. ඔව් ඈ. කූඩැල්ල විමානේ. හරිම වහන්සේ දැන් නම් ඇත්තටම භාගයක් විතර අපි ඇවිල්ලි ඉවරයි. දැන් ඉස්සරහට අපිට හම්බෙන්න තියෙන්නේ සඳකල දෙන්න තැන්තලාව. අපි එතනදී උදේට කාලා තේ එකකුත් බොනවා නම් බීලා තමයි ඊට පස්සේ සිරිපා කරුණා කරන්න යන්නේ. අපි දැන් සඳකල තැන්න ගල මුදුනට කියලා බලමු මේ තැන්තලාව මොන වගේද. ඉතින් මේ පැත්තට තියෙන අධික වර්ෂාවත් එක්ක මේ ගස් සමහරක් වෙලාවට පෙරලා තියෙනවා. ඇත්තටම. ඉතින් අපි ඒවත් ඉතින් මග අරගෙන යන්න ඕනි. හරි සුන්දර ගමනක් ඉතින්. ඔයාලත් එන්න ඇවිල්ලා බලන්න. හැබැයි පරිසරය නම් විනාශ කරන්න එපා. ඒක තමයි කියන්නේ එකම දේ. මොකද මේවා ආරක්ෂා කරන්න අපේ ඉස්සරහා ඉන්න සමාජයට බලන්න. මේක මේ පැත්ත විනාශ කරන්න බැලුවොත් වෙන්නේ ඉතින් ඔයාලට මේ යන පාරත් වන ජීවියකින් වහලා දාන එක විතරයි වෙන්නේ. එහෙම කරන්න එපා. මොකද මේ ඉස්සරහින් ළමයින්ට කැලෑවට ආදරය කරන ළමයි ඉන්නවා. මේ වගේ. ඉතින් එයාට ඒ අත්දැකීම් විඳින්න අවස්ථාවක් ඔයාලට දෙන්න. ඒ හින්දා මේවා කිසිම දෙයක් විනාශ කරන්න එපා. මේවා සුන්දරත්වයේ විඳලා. ඉතින් ඒවා හොඳ මතකයක් ඔයාලා තියාගෙන ඉදිරි පරම්පරාවටත් මේ ඉතුරු කරන්න. ඒක තමයි ඉල්ලන්නේ ඔයගොල්ලන්ගේ. මාර්ම විපරමෙන් යන්නේ බලලා. ඒක මේ අපිට කියන්න තේරෙන්නේ ඒකට මාළිදිය දැනෙනවා ඇති. මොකද මේ මාර්ම විපරමෙන් යන්නේ. පොඩ්ඩක් ඉස්සරහට ගිහලා මොකක් හරිනොත් ආයෙත් අග්ගා දුවලා අපි ළඟට එනවා. මේ දැන් ඉස්සරහට ගිහලා ඔන්න කැරකිලා අපි ළඟට ආවා. බය වෙන දෙයක් නැහැ. අපි ගියා අපිත් එක්ක ආවා වගේම අපේ එයාට නම් අනුතුණක් වෙන්න දෙන්නේ නැහැ. අනිවාර්යෙන් පරිස්සම් කරලා එක්ක යනවා. ඉතින් මේ අපි මෙයා ගොඩක් මග ඇරියා දාලා යන්න. ඉතින් කරන්න දෙයක් නැහැ. අපිට තියෙන ඉතින් ආදරේට අපිත් එක්ක එනවා. කොහොමද පරිස්සම් කරලා යවත් අපි ආයි ගෙදරටම ගෙනත් දානවා. කලින් පාර නම් අපිත් එක්ක ගියේ කෙනා මේ ඇත්තටම අපිට අතෑරුණා. මේ එයාට මොනවද උනේ කියලා මේ ගෙදර කට්ටියවත් ඇත්තටම දන්නේ නැහැ. කරන්න දෙයක් නැහැ. මේ හිටි තියාගේ වෙලාව. බලමු මේ පාර නම් මෙයාට එහෙම දෙයක් වෙන්න දෙන්නේ නැහැ. එන්නේ යයියා. ඔන්න අපි දැන් සඳකල් තැන්නට ආවා. ටිකක් මහන්සි ඒවට මේ සඳකල් තැන්න ඒ හරියේ තැන්තරාව තියෙන හින්දා ඇඟට ලොකු මහන්සියක් නැහැ. ඉතින් මේක තමයි සඳකල තැන්න. මේක ලොකු පරාසයක විහිදුණු තැන්තලා ගල් පොත්තක්. ඉතින් මේක වැඩි ගස් හැදෙන්නේ නැහැ. ඉතින් දැන් මේ අවාරින්ද සමහරක් විට මේ ගස් ටිකක් හැදිලා දෙන නැත්නම් අපි ගිය පාරෙද්දී නම් කිසිම ගහක් තිබ්බේ නැහැ. මේ තනිකර ගල් පොත් විතරයි තිබ්බේ. අපිට මෙතනට ආවට පස්සේ මෙතන ඉඳලා අපිට සිරිපාදේ හොඳට පේනවා. ඉතින් ඒත් අද මීදුම වැඩි හින්දා ඔයගලන්ට සිරිපාදේ නම් පේන්නේ නැහැ. සිරිපාදේ පේන්නේ මෙන්න මේ පැත්තේ. අනිකට මීදුමින්ම වැහිලා තියෙන හින්දා මුකුත්ම පේන්නේ නැහැ.
හරිම ලස්සනයි. මාර නිදහස් විතර. මෙන්න සඳකල තැන්න. එන්න ඉතින් මේ තමයි ගල් පොත්ත. මේ ඔක්කොම ගල්. ඉතින් අපි දැන් මෙතන උදේ කන්න හදන්නේ. උදේ කෑම කාලා කට්ටිය හොඳ කෝපි එකක් බීලා ඒ රස විඳලා ඊට පස්සේ ආයි සිරිපා කරුණා කරන්න යන්නේ. එහෙනම් කොහොම බලාගෙන අපි දැන් කන්න හදන්නේ. ඉතින් කේක් වගේ ඔය නෑ බං සීතලට මේ වෙලාව මේක බෑග් එකේ කොහොමද ගෙනාවේ පද්ද නේ ඕට මේක දාමුද උදුනට දාමුද උදුනට උදුනට මම කලිසම අසරලා පාන් ගෙඩිය දැන් උඹට පාන්ගුත් නැති වෙනවනේ උඹට තාම මොකක්ද බඩ පටවන්න ඕනේ උඹට බෑග් එකක් දෙමු ඔව් උඹට දැන් ග්‍රෑම් 450 තුනක් අඩු වෙනවා කොහොමද පිටිස්සන්නේ මට එපා කියලා බනිත් දන්න උඹට ඔක දෙන්නේ කොහොමද ඉතින් ඕක දෙන්න. බනිත් දන්න මෙතන කැල්ලද මේ ඉතින් මෙන්න මේ මෙතන කැල්ල. ඊ තාංගුරු මගේ චෑස ෆොටෝ එක ගහපන්කෝ චෑස මගේ පාන් ටිකවත් කපලා දුන්නා කියලා මොකද්ද බම්බන් ඊ වන්ද චෑස හම්බුණා මේක කාල් උඹලට ඒක හින්දා පොලොස් ගෙඩියයි ගෙන උස්සන් එන්නත් එපා අවුරුද්දෙන් එනවා සිංහයි වැඩේ වෙනවා දේවානම් පිළිසර. දේවානම් පිළිසර. අපි උදේට කාලේ ඉවරයි. ඉතින් උණු උණුවේ කෝපි එකක් බොන්න ඕන හින්දා චමා මල්ලි අපිට කෝපි හදන්න වතුරත් කරනවා. අපි දැන් කාලා උදේට තේකකුත් බීලා දැන් අපි යන්න තමයි හදන්නේ. කට්ටිය යනවා. තව ආවා වගේ මුදුරක් දින යන්න. ඉතින් අපි උඩදී හම්බෙමු. තනි වුණ බල්ලන්ට වෙන දේ තමයි මෙන්න මේක. මේත් එහෙම දෙයක් වෙච්ච බල්ලෙක්ගේ ඇටසැකිල්ල. මේ තියෙන ඔළුව හරිය. ඒත් මේ වගේ තනි වෙච්ච බල්ලෙක් ඉතින් ඇත්තටම අහුණාම දිවි අනිවාර්යයෙන් අරන් යනවා. මේ අරන් ගිහලා කාපු එකෙක්. එයා ගිතුරු ඇටසැකිල්ල ටික මෙතන පල්ලෙහා බිම තියනවා. අහම්බෙන් ඇත්තටම දැක්කේ. ඉතින් ඕක තමයි. ඉතින් මේ ගොඩක් වෙලාවට බල්ලෝ කැලෑවලට ආවම වෙන්නේ ඕක තමයි. ඉතින් මම කියන්නේ මේකයි. ඔයාලත් එක්ක වන්දනා කරුණා කරන එන බල්ලා පුළුවන් නම් කොහොම හරි ඒගොල්ලන් මොන හරි දීලා කතා කරලා ඕගොල්ලන් එක්කම එක්කයි යන්න. මොකද ඒගොල්ලන් තනි වුණාට පස්සේ ආයෙත් යන්න තැනක් නැහැනේ. ඒගොල්ලන් ආපු පාරේ දිගේ එනකොට දිව්‍යන්ට අහු වෙනවා. ඉතින් දිව්‍යන්ට අහු වුණාම වෙන්නේ මෙන්න මේක තමයි. ඉතින් මේ දැක්කනේ පොඩ්ඩක් ඒ ගැනත් අවධානය යොමු කරන්න. ඉතින් ළමයි අපි පොඩි කට්ටක් කාලා කැලෑ මැද්දෙන් ඔන්න දැන් අපි ආවා සිරිපාදේ ඒ හැටන් පැත්තෙන් එනකොට සම්බන්ධ වෙන මහගිරි දඹේ ළඟින් අපි මේ බලන්න ඔන්න අපි මහගිරි දඹේට ආවා. ඉතින් ඇත්තටම අවාරය හැම තැනම බලා ගන්න පුළුවන් මේ කොච්චර හුලන් සැරද මේවට කොච්චර හානි වෙනවද කියලා මේ බලන්න මේ ඔය අත්තට ලොකුම කෝල්ලක් ගත්තා මේට ආව කියන මේ ආස කරේ නැහැ ඕනේ. ඒ අත්තට ඔක්කොම කල්ලා ගිහිල්ලා මොකද මේ ඒ තරම් හුලන් සැරයි. අපි දැන් සිරිපතුල් ළඟ ලං වෙලා ඉන්නේ. අපි ඉන්නේ දැන් හරියටම ඇහැලේ කණුව ළඟ. මෙතන තමයි ඔයගොල්ලන්ට හම්බෙන අවසාන වාරදී හම්බෙන අවසාන හෝටලේ හම්බෙන්නේ. ඒ තමයි මේක ඇහැලේ කණුව ළඟ අවසාන හෝටලේ. ඉතින් වාරේ ඔයගොල්ලන්ට බඩගිනි නම් කන්න පුළුවන් ගන්න පුළුවන් අන්තිම තැන මෙතනින් එහා ඉතින් තව පොඩ්ඩයි සිරිපතුලට අපි ඒකත් දැන් කරුණා කරගන්න යන්නේ. මේ තමයි
ඇහැල කනුව කියලා තියෙන්නේ මේ විදිහට. ඕක තමයි ඇහැල කනුව. එහෙනම් අපි මේ ටිකක් නගිමු. යමුනේ. යා එන්න. මල්ලි අපිත් එක්ක ඉන්න යාළුවෙක් නේ. අපේ නංගි අපේ ආරක්ෂකයට ආවේ. නංගි යා යන්න ගානක්වත් නෑ. පේන විදියට මෙතන බෝධින් වහන්සේ නමක් රෝපණය කරලා තින්නේ. ඔන්න අපි සිරිපා මළුවට ආවා. ඉතින් මෙතන මීදුමෙන් වැහෙනවා. හරිම සීතලයි. ඒ වගේම හුළඟ වැඩි. ගොඩක්ම රත්නපුරේ පැත්තට වෙන්න හුළඟ මාරසරයි. ඉතින් එන කට්ටිය මේ පැත්තට පොඩ්ඩක් යනවා නම් ටික පරිස්සම් වෙන්න ඕනි. ඒ තරම් හුළංසරයි. ඒ වගේම මෙතනට ඇවිල්ලා කෑ ගහන්න එපා. යාළුවාට නම් සීතල සෙට් වෙලා වගේ. ඒකයි ළඟටම ඇවිල්ලා හේතු වෙලා ඉන්නේ. ඒ මොකද මේ හරිය ගොඩක් සීතල වැඩි. යාටත් ඒක දරා ගන්න බෑ. කන්න දර කෑල්ලා නැකේ. ඉතින් යාළුවනේ අපි සිරිපා කරුණා කරගෙන දැන් පල්ලෙහාට ආවා. මායි මගේ යාළුවයි අපි දෙන්න විතරයි අනිත් තුන් දෙනා තාම පස්සේ එන ගම. ඉතින් අපේ සිරිපා කරුණා කළා ඒ ගමන අවසන්. දැන් අපි අපේ නවතැනට යන්නේ. මේ වගේ ලස්සන වීඩියෝ බලන්න ආස ඔයාලා මගේ channel එක subscribe කරලා තියාගන්න.